ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු හදාරන සියලුම දුවදරුවන්ට අපගේ ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව පන්ති 6 වන ශ්‍රේණිය සහ 7 වන ශ්‍රේණිය සඳහා අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. Here you can see a honey bee landed on this flower. So then children, pollen grains are attaching with its legs and then it is bringing this pollen grains. Okay, honeybees, wasps, butterflies, right? These are some examples for pollinators. Okay, higher ශ්‍රේණිය සඳහා අලුත්ම මොඩියුල ක්‍රමයේ යටතේ ඉංග්‍රීසි මාධ්‍ය හදාරීමට බලාපොරොත්තු වෙනවා නම් ඕගලන්ට 6 වෙනි ශ්‍රේණිය ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව පන්තිය සෑම ඉරිදාවකම පස්වරු 5:30ට අපි පවත්වනවා. 7 වන ශ්‍රේණිය ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව පන්ති අපි කණ්ඩායම් දෙකක් වශයෙන් සිදු කරගෙන යනවා. පළවෙනි කණ්ඩායම ඉරිදා පස්වරු 3ටත් දෙවෙනි කණ්ඩායම සඳුදා පස්වරු 6ටත් වශයෙන් ආරම්භ කරනවා. ඔබ අපත් සමග සම්බන්ධ වුණොත් ඔබට ලැබෙනවා සයන්ස් ඇකඩමි ඇප් එක පරිශීලනය කිරීමේ අවස්ථාව. එමගින් ඔබට සියලුම පාඩම්වල රෙකෝඩින්ග්ස් බලන්න අවස්ථාව, ස්වයං අධ්‍යයනය සඳහා ඔබගේ දැනුම මැන බැලීම සඳහා නිර්මාණය කරන ලද සියලුම ඇගයීම්, ක්විසස්, තවදුරටත් මේ ඇප් එක පරිශීලනය කරන ඔබට සියලුම වාර විභාගයන්ට අදාළ ප්‍රශ්න සහ ඒ ඇතුළත් වැඩසටහන් ඒ සියල්ල මෙහි අන්තර්ගත වෙනවා. ඒ වගේම ඔබ සිදු කරන ලද සියලුම ඔන්ලයින් එක්සෑම්ස් වල ඔබගේ රිසල්ට්ස් ප්‍රතිඵල වගේම අනෙකුත් සිසු දරුවන් හා ඔබ සිටින ස්ථානය රෑන්ක් එකක් විදිහට බලා ගැනීමේ අවස්ථාවත් මේ තුලින් ඔබට හිමි වෙනවා. සිංහල මාධ්‍යයේ සිට ඉංග්‍රීසි මාධ්‍යයට පිවිසෙන සියලුම සිසු දරුවන්ට ඒ වගේම භාෂාව හැසිරවීමේ අපහසුතා ඇති සියලුම සිසුන්ට අපගේ සයන්ස් ඩික්ෂනරි එක තුලින් වචන හසුරවන ආකාරය, ඉංග්‍රීසි අර්ථකථනය වගේම සිංහල පරිවර්තනය ඇතුළත් සයන්ස් ඩික්ෂනරිය ඔබට නොමිලේ පරිශීලනයට ලැබෙනවා. වර්ඩ් මෙමොරයිසේෂන් ගේම් එකක් විදිහට ඔබට මේ වචන මතක තබා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා අප හඳුන්වා දෙන vocabulary games මෙහි අන්තර්ගත වෙනවා. ඉතින් මේ සියල්ල එකම තැනකින් ලබා ගන්න පහත WhatsApp බටන් එක ක්ලික් කිරීම තුළින් ඔබගේ ලියාපදිංචිය තහවුරු කරන්න.